අපි දැන් පේන විදියට අපි කිරි පිටි හැඳි දෙකක් දාලා ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් දානවා. මතක තියාගන්න මිලිලීටර් 500ක් විතර වගේ හදනකොට ඔයාට ඇති. දැන් අපි වැනිලා හැඳකුත් දාලා බිත්තර 7යි අපිට තිබ්බේ. ඒක නිසා අපි දෙකක් විතර දැම්මා. හොඳට මිශ්‍රණයට දාන්න. දැන් ඔය පේන විදියට මිශ්‍රණය හොඳට තියෙනවා. දැන් මතක තියාගන්න සීනි ටිකකුත් දාන්න. පොඩකින් මට තම්බු වෙන්න තමයි යන්නේ. ළමයිනේ දැන් අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. ඒක නිසා අපි බ්ලෙන්ඩ් කරන්නයි යන්නේ. මතක තියාගන්න ඔළුවට කැප් එක දාගන්න ඕනේ. නැත්නම් ඒ ටික නාගන්න වෙන්නේ. දැන් අපි පේනවා වගේම අපි දැන් බ්ලෙන්ඩ් කරන්නයි යන්නේ. ස්විච් එක දාලා ඔක්කොම කරලා දැන් අපි තමයි යන්නේ. දැන් මේක බ්ලෙන්ඩ් වෙනකන් අපි දැන් ට්‍රේ එක පොඩ්ඩක් හොදලා කියන්න බලන්න පුඩිම රස නැද්ද? එක හදිසි කපන්නේ ඉතින් මට කියන්න වචනත් නෑ තව. මේක ගෙදරදී හදන්න අට ඕන නම් සුබ දවසක්. බයි.